මගේ GTA San Andreas එකේ කොපි එක මේ තියෙන්නේ මගේ Iron Man mod එකේ installation file එක ගැන setup එක. අපි තියෙන Iron Man ඔක්කොම mods ටික ඉතින් hello friends, ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා සම්පත් YouTube channel එකෙන් ඉන්න brand new episode එකකට. ඉතින් අද බලන්න යන්නේ ඔයාලා දැනගන්න GTA San Andreas good characters Marvel එකේ good characters ඉන්නවා Pepper Rhodey වගේ. ඉතින් අපිට ඒගොල්ලන් ඉන්නොත් මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලම බලමු මේ මොඩ් එක කොහොමද GTA San Andreas වලට දාගන්නේ කියලා. ඊට පස්සේ මේක ගේම් ප්ලේ කරමු. පොඩ්ඩක් බලමු. ඉතින් channel එක subscribe කරන්න නැති කට්ටිය subscribe කරගෙන bell icon එක click කරගෙනම වීඩියෝ එක set වෙන්න. ඉතින් අපි ඔය එක තත්තු යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලම ඔයාලා GTA San Andreas game එකේ files ටික ඔක්කොම copy කරගෙන වෙනත් location එකකට paste කරගන්න. ඉතින් මේක ඇත්තටම වැදගත් නෑ. ඔයගොල්ලන් කියන original game එකට මේක දාන්න පුළුවන්. ඒකට ඔයාලා copy එකට try කරලා ඊට පස්සේ original game එක try කරනවා ගොඩක් හොඳයි. මේ තියෙන මගේ GTA San Andreas එකේ copy එක මේ තියෙන්නේ මගේ Iron Man mod එකේ installation file එක ගැන setup එක. මේ setup එක නම් සාමාන්‍යයෙන් MB26 ටක් විතර තමයි වෙන්නේ. ඉතින් මම මේකේ link එක description එකේ දාලා තියෙනවා. තව මගේ WhatsApp channel එකේ link එකත් පහළ මම පළවෙනි comment එකේ දාලා තියෙනවා. ඒකත් තියෙන ඒකේ පළවෙනි setup එක ඔයාලා ඒකෙන් download කරගන්න. ඉතින් අපිට කොහොමද මේ setup එක install කරගන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕනේ setup එක open කරගන්න මෙන්න මේ විදිහට. double click කරලා open කරගන්න. ඉතින් ඔන්න මෙතනදී ආවා පොඩි setup message එකක්. ඉතින් මේකට yes දෙන්න. අවදායි මේ setup message එක පෙන්නේ නැතුව ඇති. screen recording එක වෙන්නේ මට හිතෙන්නේ. ඉතින් මේ විදිහට mod එක open වෙනවා. mod එක open වුණාට පස්සේ අර වෙන මේ next කියලා button එකක් තියෙනවා. next කියන button එක ඔබන්න. ඊළඟට මෙන්න මෙහෙම එකක් එනවා. ඉතින් මේකට ඔයාලා දන්න ඔයාලා copy කරගත්ත GTA San Andreas එකේ තියෙන ඒකේ location එක තමයි මෙතන දාන්න ඕනේ. ඒක copy කරලා මෙතන දාන්න ඕනේ. ඉතින් ඒකට දාන්න නම් ඔයගොල්ලෝ යන්න ඕනේ ඔයාලා copy කරගත්ත එකට. ගිහිල්ලා උඩ තියෙන මෙන්න මෙතන තියෙන්නේ location එක. ඉතින් මේ location එක මෙන්න මෙහෙම දෙපාරක් touch කරලා පස්සේ මේක select වෙනවා. ඊට පස්සේ control C ඔබලා copy කරගන්න ඕනේ. copy කරගෙන මෙන්න මේ mode එකට ගිහිල්ලා මෙන්න කියන එක select කරලා control V දීලා මෙතන paste කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන next දීලා mode එක මෙන්න මෙතන තියෙන මෙන්න කොටු පිරෙන එක fill එකෙන් මේක බලන්න ඕනේ. ඊට පස්සේ තමයි මේක install වෙලා ඉවර වෙන්නේ. ඉතින් මේ message එක අපිට මම දැන් finish කරලා බලන්න. ඒක ඔයාලා මේක finish කරගන්න ඕනේ. ඉතින් හරි අපි දැන් ගේම් එක ඇතුළේ ගිහින් බලමු. ඉතින් අපි ගේම් එක ඇතුළේ යනවා නම් යන්න ඕනේ මෙන්න මෙතන තියෙන මේ GTA SAEXE කියන එකෙන් තමයි ගේම් එකට යනවා නම් යන්න. මොකද වෙනවෙන් ගියාට Iron Man mod එක වෙනම open වෙන කිසිම EXE එකක් නැහැ. ඉතින් වෙනවෙන් ගියාට ඒකින් හරියන්නේ නැහැ. මෙතනම තමයි අපි ගේම් එකට යන්න තියෙන්නේ කොහොමද? මේ mod එකේ Iron Man නම එකක් දාගන්න නම් කරන්න තියෙන්නේ. පොඩ්ඩක් මේ මම වගේ ඉතින් තියෙන එකට එන්න ගිහිල්ලා IRON කියලා keyboard එකේ press කරන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ දැන් පේනවා වගේ පොඩි තිරයක් open වෙනවා. ඉතින් මේකේ
ගොඩාක් Marvel movies තියෙනවා. ඉතින් මේකේ Unmasked Iron Man නමක් තියෙනවා. ඊට පස්සේ Vision ඉන්නවා. ඊට පස්සේ අපිට කියම Ivan McGregor ඉන්නවා, Mandarin ඉන්නවා, Ultron ඉන්නවා. ඊට පස්සේ Iron Man ගේ ඔක්කොම armors ටික මෙන්න මෙතන වලට බලන්න පුළුවන්. ඉතින් එහා පැත්තෙන් Pepper Potts උයි එයාගේ ආමරටයි තියෙනවා. ඉතින් වල Endgame movie එකේදී මතක ඇති. ඉතින් මෙතන තියෙනවා war machines ඔක්කොම. ඒ කියන්නේ Rhodey. ඉතින් වල මේ ඔක්කොම දාලා GTA San Andreas එකේ මේ mod එක හොඳටම සුපිරියටම play කරන්න පුළුවන්. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එක ඔබලා තියාගත්තොත් මේ වගේ videos දාපු ගමන් පට ගාලා බලන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් ගොඩක් දෙයක් ඉගෙන ගන්නට කියලා. ඉතින් වීඩියෝ එකට like එකක් දාන්න. මොකක් කර ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න. මේ game එකේ තියෙන තවත් රහස් ඊට පස්සේ fly කරන්න කොහොමද, land කරන්න කොහොමද, ඒවට අදාළ shortcuts මම පහල description එකේ දාලා තියෙනවා. කට්ටියම කියලා එතනින් බලන්න. ඊට පස්සේ තවන්න මම පළවෙනි comment එකේ දාලා තියෙනවා. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලට ජය වේවා.